ඔය කාලේ තියෙන්නේ ගිනි වරක කාලේ නේ මම. කාලේ නේ. දැකලා තියෙනවා කාලේ නේ. කෙනෙක් පොඩි කෑල්ලක් තියෙන්නේ. රියල් 15. 15. ඒ කියන්නේ ලංකාවේ මුදලින් කීයක් වේ? 1200ක්. ඉතින් සුපර් මාකට් එකේ තිබිලා දැක්කම ආතේ හිතෙනවා. මෙහි අර එනවා අඩුයිනේ. ඒක අපි අරන් ආවා. කාලේ බලන්න. මොකද මං කාලේ නැහැ. ඔය කාලේ නැහැ. කපමුද? හරි. අපි දැන් මේ අපේ පොඩි මේක විතරයි ඉතුරු වෙලා තිබුණේ. අර කහපාට එක නෝමල් වරක ගොඩක් තිබුණා. හැබැයි මේක තිබුණේ මේක විතරයි ඉතුරු වෙලා. නෝමල් වලකට නම් අපි කාලේ තියෙනවා. අපි ඒක සුවඳයි නේද? මේ නැචරල් සුගර් ප්‍රශ්න. මේවා ඉතින් අපි ඉස්සර ගෙවල් වල ඉන්න කාලේ වරක නම් ඕන තරම් කෑවෙත්. අපිට මේ වගේ පොඩි කෑල්ලක් දැක්කම මාන සතුටක් තියෙන්නේ. වරක කෑල්ලක් තමයි දැන් අපි ලංකාවට යන කාලේකත් වරක නේ. මම දැක්ක හැබැයි මේ වීඩියෝ එකේ ගිනි වර්ගයේ මේ ඒ කියන්නේ මේ ඉරත් තැඹිලි පාට එකක් තියෙනවා වර්ගය. රියකත් තැඹිලි පාට එකක් තියෙනවා. මම නම් දැකලා නෑ. වීඩියෝ එකකින් තමයි මම දැක්කේ. අපිට ගිය පාර ලංකාවට ගිය වෙලාවෙත් මේ වරක කන්න හම්බුන්නේ නෑනේ. මේ අවුරුදු 2කට පස්සේ වගේ මම හිතන්නේ. කොවිඩ් වලින් පස්සේ වරක කොවිඩ් වලින් පස්සේ ඒ කියන්නේ අපි ලංකාවේ හිටියත් අපිට මේ වරක අවාරේ අපි යන්නේ. අවාරේ අපි මේ කියන්නේ අපි අම්මලා ගෙවල් යනකොට අපිට වරක අවාරේ තමයි මේ අහුවෙන්නේ. ඉතින් මේ නැත්නම් මේකට වලවලට ගෙඩි පිටින් කම්. ටේක් වන්. can you take please? මොනවද මේවට කියන්නේ? මොනවද මේව? වරක. පොලස් කියන්නේ මේකේ පොඩි කාලෙක. චූටි කාලේ. බේබි කාලේ. බේබි ජැක් ෆෘට් තමයි පොලස්. මේ ඇවිල්ලා ripen jack fruit. කියන්නේ ඉදුණු ඒවා. වරක. අවුරුදු වලට වරක තියෙනවා. වරක හැදෙනවා. ඔව් වරක කිරියම්මල කන්නේ නැති වරක. මේකත් මේ කොස් කපන්න ගිහිල්ලා නේද කොහෙල්ල නාගෙන හිටියේ පොඩි කාලේ. මල්ලිට නෑ මොකද? ඔව් මාළිට නෑ. කොස්සෙට. මේ කොස්සෙටත් හරි ගුණයි. කොස්සෙට 10ක් විතර තියෙන්නේ. ඉස්සර ටික. ඉස්සර අපේ ගෙවල මේවා මේ කප්ප විසික් කරන්නේ නෑනේ. කොස්සෙටයි ඔය පොඩි ගාලි කියන්නේ මොන කොස්සටක් ගලලා හදලා තියෙන්නේ. කිරියන්න. ඕම පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. හැබැයි ලංකාවේ හිටියත් ගිනි වරක ටිකක් හොයාගන්න අමාරුයි. අමාරුයි. ඔව් සල්ලි වල තමයි ගන්න. ගිනි වරක කියන එක මේක ටිකක් දුර්ලභයි. දුර්ලභයි. අපි කන වරක එක නෙමෙයිනේ. ඉන්නේ. මල්ලිත් එක්ක එන්නකෝ. නෝමල් වරක මීට වඩා රසද? මේක පොඩි අඹුලක් තියෙනවා. මේක මේ මට හිතෙන්නේ මේගොල්ලෝ මේ ඉදුණම එකක් නෙමෙයි අර මේක දුර්ලභයි කියන්නේ මේක අනිත් වරකකට වඩා හොඳ ඇතිනේ හිමු. සමහරට පාට නිසා වෙන්නේ. ඒ නිසා මට හිතෙන්නේ අර ඉරි වුණත් තැඹිලි පාට වෙන්නේ හොඳටම ඉදුණම් තමයි. හපන්න බෑ. හපන්න නේද? ඔන්න ඉස්සෙල්ලාම ගිනි වරක තමයි. ඒ තන්නක.